අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දැන් මේ සරත් මහත්මයා අපේ පන්සල තෝරගත්තේ ඇයි කියන එක පින්කම සිද්ධ කරන්න පළවෙනි අවුරුද්දේ පින්කම අපි 3 මාස පින්කම මෙහි කරේ සරත් මහත්මයාගේ නිවසේ ඊට පස්සේ අවුරුද්දේ පින්කම ප්‍රංශේ තමන් ඉන්න නිවසේ සිදු කරන්නට යෙදුණා ඒ පන්සල මූලික කරගෙන ඒ වගේම අවුරුදු 2 පින්කම අපේ විහාරස්ථානයේ කරන්න සංවිධානය කරගමු කියලා මට යෝජනාවක් කළා. ඊට පස්සේදී මා ඒකමතිකව තීරණය කළා හොඳයි කමන්නේ මාත්‍ය අපි කරමු කියලා. ඇත්තටම අනුෂා මැදිනිය පුදුම විදියට අපිට මහා සංඝරත්නයට පන්සල් වලට උදව් උපකාර කරමින් නොඑක් විදිහේ පින් වලට පින්කම් කටයුතු වලට දායක වෙන්න සම්බන්ධ වෙන්නට එතුමිය පුදුමාකාර ලැබියාවකින් කටයුතු කළා. ඒක මම හිතන්නේ හැම කෙනෙක්ම දන්නවා. මෙතන යහළුවෝ ඉන්නවා එතුමිය සමග ඇසුරු කරන්නට යෙදෙනවා. ඒ වගේම ඥාති හිතයිසින් මේ හැම කෙනෙක්ම ඒ විතරක් නෙවෙයි දරුවන්ට දහම් පාසල් දරුවන්ට ඒ වගේම නැති බැරි අයට සමහර වෙලාවට නිහඬව එතුමිය නොඑක් උපකාරයන් කරන අවස්ථාවක් තිබිලා තියෙනවා. පුංචි කතාවක් මම කියන්නම්. එක දවසක් මෙන්න මේ කටුපැත්ත ප්‍රදේශයේ පාරේ බල්ලෙක් වාහනයකට හැපිලා ඒ බල්ලව එක් කරගෙන ගිහිල්ලා සද්ද නැතුව තව කෙනෙක්ගේ මාර්ගෙන් ඒ බල්ලව සනීප කරලා බෙහෙත් කරලා බල්ලව මේ තමගේ නිවසට ගෙනියන්න බැරි නිසා පහලින් තියලා කොහොම හරි රැකවරණය දීලා ආරක්ෂාව දීලා බල්ලව සනීප කරා. කවුරුවත් දන්නේ නැහැ. කොහොම හරි සමහර අය බනිනවා. ඇත්තටම මේ බනින්නේ මොකක්වත් නිසා නෙමෙයි. මෙතුමිය පුදුම විදිහේ කාරුණික හදවතක් තියෙන්නේ. සමහර අය ඒ හදවත දැකලා අනිසි ප්‍රයෝජන ගන්න අවස්ථාවලුත් තිබිලා තියෙනවා. මුදල් ගන්න එක විදිහේ දේවල් බොරුවෙන් වංචාවෙන් එහෙම මේ කළා. ඉතින් එවැනි විදිහේ මහා පුදුම නිවිච්ච කාරුණික හදවතක් තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි හැබැයි ටක් ගාලා කේන්තිත් යනවා. ඒක කියන්න ඕන. කේන්ති ගියාට ඒක ක්ෂණයකින් අවසන් වෙනවා.
ඒක තමන් හිතලා කරන දෙයක් නෙවෙයි ඒක. ඉතින් එවැනි වූ මහා පුදුම විදිහේ සමීපතාවයක් අපිත් සමග ලෙන්ගතුකමක් ඇති කරගත්ත අපේ මේ දහම් පාසලේ මම මුලින් සඳහන් කරා දහම් පාසලේ දරුවන්ට ආහාර වේලක් දෙමු කියලා යෝජනා කරේ එතුමිය. ඊට පස්සේ එතුමිය පටන් ගත්ත ඒ සත්ක්‍රියාව දිගටම අපි පවත්වාගෙන ආව අවුරුදු 2කට වැඩි කාලයක්. පවත්වාගෙන ඇවිල්ලා කොරෝනා සංගතයෙන් මම හිතන්නේ පස්සේදී ටික ටික ඒක අඩපණ වෙන්න ගත්තා. ඊට පස්සේ ආපහු නැවත සක්‍රිය කරගෙන ඒක පවත්වාගෙන ආවා. ඉතින් ඒ විදිහට විතරක් නෙවෙයි දහම් පාසලේ දරුවන්ට තෑගි උත්සවවලදී එතුමිය සම්පූර්ණ දායකත්වය අරගෙන කටයුතු කරනවා. මට මතකයි ගමේ ගිහිල්ලා ගම් ප්‍රදේශයල ගිහිල්ලා මොන්ටිසෝරි දරුවන් වෙනුවෙන් මොන්ටිසෝරි 4ක් විතර එකතු කරගෙන ඒ දරුවන්ට තෑගි සහ නොඑක් අවස්ථාවයන් මත ඒ දේවල් ලබා දීලා තියෙනවා. මේ වගේ මහා පින්කම් සිදු කරන්නට යොමු වෙච්ච අපිට බොහොම ලෙන්ගතු දායකාවක් තමයි අනුශාලක් මිනි මාත්‍රාරච්චි මැතිණිය. ඉතින් ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්නේ අපේ සරත් මැතිතුමා. තමගේ ආදරණීය දියණියන් තිදෙනෙක් සිටිනවා. දියණියන් තිදෙනත් සමග එකට එකතු වෙලා ඒ කරන සෑම ක්‍රියාවකටම සහයෝගය දෙන්නේ සරත් මහත්තයා. ඉතින් එතුමා හැම වෙලාවකම එතුමියට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න පයින් ගිහිල්ලා ලංකාවට එනකොට මේ අවශ්‍ය කරන දේවල් වැඩි හරියක් මගේ එන්නේ දරුවන් වෙනුවෙන්. එහෙම නැත්නම් හාමුදුරුවෝ වෙනුවෙන්. ඒ හැම දෙයක්ම ගෙනල්ලා පරිත්‍යාග කරලා පූජා කරලා බලාපොරොත්තු වෙන්නේ එතුමියට කරන්න පුළුවන් සෑම ආකාරයකින්ම උදව් උපකාර ආදී නොයෙක් පින්දම් කටයුතු සිද්ධ කරගන්නට. මං හිතන්නේ අවසාන කාලයේදී අපි හේමමාලා මහත්මියත් එක්ක සම්බන්ධ කතා කරා මහාන වෙන්නත් යන්න ඕන කියන පරමාර්ථය ඇති කරගෙන තමයි වැඩ කටයුතු කරේ. ඒකත් මං හිතන්නේ හිටියනම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මං හිතන්නේ සරත් මහත්තයා දන්නේ නැද්ද කොහෙද? ඉතින් මේ විදියට අපි අද මේ පින්කම කළගුණ දක්වන්න විශේෂයෙන්ම සරත් මහත්මයාගේ ඥාතීන් ඉන්නේ අගලවත්ත ප්‍රදේශයේ වැඩි හරියක් නේ. අගලවත්ත ප්‍රදේශයෙන් බොහෝ දෙනෙක් සහ සම්බන්ධ වෙනවා. මම නම් වශයෙන් නම් කියන්න ඇත්තටම දන්නේ නැහැ. මට මතකයි අපි බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනාවක් සඳහා සම්බන්ධ වුණා බොහෝ දෙනෙක්. ඉතින් මේ අයත් මේ වෙලාවේදී ඉන්නවා. ඒ වගේම තවත් යෙහෙලියන් කීප දෙනෙක් බත්‍රමුල්ල ප්‍රදේශයේ මේ පළවත්ත ප්‍රදේශයේ නේ ඒ වගේ පැතිවල ඉඳලා තියෙනවා. ඉතින් ඒ අයත් සම්බන්ධ වෙනවා. මතක් කරාම ඊටමත් ඕනෑකමින් යුතුව අපිත් එනවා කියන ප්‍රකාශ කරා. ඉතින් මම හිතන්නේ අපි නොදන්න අය සමහර වෙලාවට මේ පින්කම දැකලා කියන්න පුළුවන් ඇයි අපිට කිව්වේ නැත්තේ කියලා. ඉතින් අපිත් එක්ක සම්බන්ධතාවයේ තිබුණු අය පමණයි අපිට කියන්න පුළුවන්කම ලැබුණේ. නමුත් මම හිතන්නේ කවුරුන් හෝ දැම්මා සමති මහත්මිය වෙන්න ඕනේ. Facebook කිනුමට දාලා තිබුණා මෙහෙම ගුණානුස්මරණ පින්කමක් සිදු වෙනවා. ඒකට ඉන්න අය දන්න අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න කියලා. කොහොම නමුත් ඒ හැමදෙනාම දැනගත් අය මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා. අපි අය පැමිණීම පිළිබඳව කෘතඥපූර්වක ස්තුතිය පුණ්‍යානුමෝදනා මේ වෙලාවේ සිදු කරනවා. අපිට මේ වෙලාවේ තියෙන්නේ දානමය පුණ්‍ය කටයුත්ත සිදු කරන්නට.